හැම පාසල් දේශනයක් අවසානයේටම සංවේදී කරුණක් අහන්න ලැබෙනවා. නැත්නම් සංවේදී දෙයක් දකින්න ලැබෙනවා. අදත් මේ පාසල් දේශනයක් අවසානයේ එක චූටි දුවෙක් අතේ ගුලි කරගෙන ඇවිල්ලා කොළ කෑල්ලක් මට දුන්නා. මේ කොළ කෑල්ලේ තියෙන්නේ මොනවද කියලා ඇහුවම මේ චූටි දුව කියනවා ඇස්වල කඳුළු පුරවගෙන සර් මගේ තාත්තට මේ ලියුම යවන්න පුළුවන්ද කියලා. මේ ලියුම ලියලා මාසයක් විතර වෙනවා. නමුත් තාත්තට මේක යවන්න විදිහක් නැහැ කියලා. මම අහුව පුතේ තාත්තා කොහෙද ඉන්නේ කියලා. තාත්තා දැන් ඉන්නේ බන්ධනාගාරය ඇතුලේ කියලා මේ චූටි දුව කියනවා. මෙයා කියනවා තාත්තා මත්ද්‍රව්‍ය ළඟ තියාගෙන අහුවෙලා අද වෙනකොට බන්ධනාගාරයේ තාත්තා ඉන්නේ කියලා. එතකොට මෙයා කියනවා මේක සර් කොහොම හරි මේ ලියුම තාත්තට ලැබෙන්න සලස්සන්න කියලා. මේ ලියුම ලියලා තිබුණා මේක චූටිගෙන් තාත්තා වෙත තාත්තේ ඔයා එන්නේ කවදාද? අපි තාත්තා එනකන් මග බලාගෙන ඉන්නවා. තාත්තා එන දවසට ලියුමක් එවන්න. තාත්තාට මම ගොඩක් ආදරේ තාත්තේ. තාත්තා මේ ලියුම බලලා මට ලියුමක් එවන්න. තාත්තා මට ගොඩක් ආදරේ කියලා මම දන්නවා. මට කිසි බඩුවක් ඕනේ නැහැ. මට තාත්තා හිටියම ඇති. තාත්තා මට එද්දී කන්නාඩි දෙකක් ගේනවලු. පුළුවන් නම් නැතිනම් ඕනේ තාත්තේ. බුදු සරණයි දෙවි පිහිටයි. මේ ලියුම ලිව්වේ තාත්තාගේ ආදරණීය චූටි. තාත්තා ඉක්මනට එන්න මට දුකයි උම්මා කියලා පාටයක් ඇඳලා තියෙනවා. මේ චූටි දුව හිතන්න තමන් මේ ජීවිතේ විඳින්න යනකොට ඒ ජීවිතේ වැරදුනාම තමන් නිර්මාණය කරපු දරුවෝ ගොඩාක් අසරණ වෙනවා. අම්මා ගැන කියනකොට තාත්තා ගැන කියනකොට මේ දරුවෝ අසරණ වෙනවා නම් අම්මා ළඟ නැතිනම් තාත්තා ළඟ නැතිනම් ඒ බන්ධනාගාරයට ගිහිල්ලා මේ දරුවගේ තාත්තව නැවත ගේන්න බෑ. මේ දරුවා නොදන්නවා වුණාට වසර 6-7ක් එයාගේ තාත්තට බන්ධනාගාරය ඇතුලේ ඒ දඬුවම තීරණය වෙලා ඉවර තාත්තා කෙනෙක්. නමුත් මෙයා මේ දුක හිතේ හංගගෙන තව කොච්චර කාලයක් තාත්තට එන්න කියලා කියන්නද? ඒ හින්දා අපි යමක් කරනකොට දරුවෝ නිර්මාණය කරලා ඉන්නවනම් ඒ දරුවෝ ගැන හිතලා කරන්න. මොකද වැරදි දෙයක් මත අපි අත තිබ්බොත් එහෙම අපේ අසරණ දරුවෝ තවදුරටත් අසරණ වෙනවා. මේ වගේ දරුවෝ ගණනාවක් මේ පාසල් මට්ටමේදී හම්බ වෙනවා. දරුවෝ ජීවිතේ නැගිටින්න උත්සාහ කරනකොට දෙමාපියන්ගෙන් මේ නැගිටින්න ශක්තියක් දරුවන්ට ලැබෙන්නේ නැත්නම් මේ දරුවෝ තවදුරටත් අසරණ වෙනවා. දරුවෝ ගැන සිටිය යුතුයි. දරුවෝ නිර්මාණය කරා නම් අපි කරන දේ ජීවිතේ විඳින්න කලින් හිතන්න ඕන දරුවෝ අපි ගාව ඉන්නවද මේ දරුවන්ට අපෙන් යුතුයකම් ප්‍රමාණයක් ඉටු වෙලා ඉවරයිද කියලා. ඉතින් මේක සංවේදී සිද්ධියක්. මේ ලියුම මම එයාගේ තාත්තට ලැබෙන්න බන්ධනාගාරය ඇතුළට යවන සැලැස්මක් කරා. මම මේකේ ඡායාරූපයක් ලබා ගත්තා. ඉතින් මේ පණිවිඩය ගෙනාවේ තවත් කෙනෙක් දරුවෝ ඉන්නවනම් තවදුරටත් හිතලා වැඩ කරන්න වරදට